iPhone guys ඉතින් කොල්ල සෙට් එකට ඉතින් ඔන්න අද වීඩියෝ එක ගෙනාවා මචං අලුතෙන් ඩබල් ෂොට් ගන්න එක ඇවිල්ලා තියෙනවා රෙඩ් ඔෆ් ෆයර් ඩබල් ඒත් එකම රේන්ජ් එකක් තියෙන අපේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඩබල් ෂොට් ගන්න එක ඉතින් අපි මේක කරකලා බලමු මේක ඩයමන්ඩ් කීයක් ඇයිද ගන්න කියලා ඒත් එකම ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න ඉතින් අපේ FB page එක අනිවාර්යෙන් follow පාරක් දාන්න මතක කරන්න එපා YouTube එකේ කොල්ලට මම දාලා තියෙනවා මචං description එකේ පළවෙනි comment එක අපේ Facebook page එකේ කොල්ලට මචං follow පාරක් දාලා අපිත් එක්ක set එකම අනිවාර්යෙන්ම FB පැත්තේ අපේ live යනවා ගිනිගින්දරගේ කොල්ලට එක set වෙන්න පුළුවන් හරි අපි කරකලා බලමු boys ඉතින් හැමදාම වගේ මම දාගන්නම් අපේ මං ක්ලා දාන්න මේ වෙන මොකක් කරන්නේ පොඩි මගේ ආතල් ලැක්කට විතරයි ඉතින් මෙන්න මචං ඩබල් ෂොට් ගන්න එක තියෙනවා නයිස් නේතක මෙන්න මේ ෆිස්ට් ස්කින් එකක් තියෙනවා මචං ඔයාලට මේක සද්ද බලා ගන්න පුළුවන් මම පොඩක් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඔෆ් කරනවා අන්නේ ෆිස්ට් ස්කින් එකත් එක්ක මේක හම්බ වෙනවා මචං රෙඩ් ඔෆ් එකයි රීලෝඩ් ස්පීඩ් එකයි එක්ක ඉතින් ඒක හම්බ වෙනවා ඊට පස්සේ මෙතන ස්ටෝන් එකයි මේක අපි බලමු වොයිස් මේක කරන ඩයමන්ඩ් කීයක් ඇයිද කියලා ඉස්සෙල්ලා මම මේකට යන්න බලමු බොයිස් මේක ගන්න ඩයමන්ඩ් කීයක් ඇයිද කියලා බලමු. ඉතින් ගිනිගින්දරක මම කරකන්න. ඉස්සලාම 25 එකක් දීලා බලමු. 25 එකක් නෑ. 100 ගණනක් දීලා බලමු. යෝ බොයිස් ඉතින් ඔන්න බොයිස් අටි ටෝකන් දෙකයි ගිනිගින්දරනේ GG කොම්ල. ඉතින් ඔන්න මචං ගැම්බඩ මචං ටෝකන් දෙක ඒ තරම් ලක් එක අරගෙන ලක් එක මාත්‍යෝ ලක් එක. ඉතින් ඔන්න බොයිස් අපිට ටෝකන් දෙකක් හම්බෙනවා මචං පළවෙනි ෆස්ට් ස්පින් එක මේකෙන් ඩයමන්ඩ් 25යි 112 දාම මචංගේ කියන්නේ ඩයමන්ඩ් 137ක් කියලා තියෙනවා. ඉතින් 137න් ටෝකන් දෙකයි. අපි බලමු බයි සිතු ටික ගන්න ඩයමන්ඩ් කොච්චරක් ඇති කියලා. මම ආපහු මේකට යන්න. ඒකලා ආපහු මේකටත් ගියා. අපි බලමු අර ට්‍රික් එක මගේ අර කලින් ට්‍රික් එක හරියට බලමු. ඔන්න 25 එකයි එන බලන් එන්න ඕනේ මචං 112 දෙකකින්. ඕක තමයි මචං කලින් මම කරපු ට්‍රික් එක. එකකින් හරි ගියා කලින් ඒවා. ඉතින් මම එකට විතරයි කරේ. මොකද ඉතුරු ඒවාට මම හොයන්න ගියා බලමු මේකේ හරියයිද කියලා. දෙවෙනි එකත් කරකුවා ඒකලා මේකට ගියා මේක චුට්ටක් එබුවා හරිනම් මෙන්න මේකෙන් එනවනම් එන්න නැත්තම් නෑ එන්නේ නෑ ඒකෙන් හරියන්නේ නෑ බොයිස් ඒ ට්‍රික් එක දැන් හරියන්නේ නෑ කියන්නේ ඔය කලින් ආපු එකට ඉතින් ඔන්න බොයිස් අපිට මෙන්න මේකෙන් තුන්වෙනි ටෝකන් එකක් හම්බෙලා බොයිස් GG ගිනිගින්දර එන්න අනිවාර්යෙන් බොයිස් ඔන්න හරි අපිට ඔන්න මචං තුන්වෙනි ටෝකන් දැන් තුනක් හම්බෙලා ඉවරයි ඉතින් බලමු ඉදිරි ටෝකන් ටිකක් ගන්න ඩයමන්ඩ් කොච්චරක් ඇයිද කියලා දැනට ඩයමන්ඩ් පොඩි ගණන් කිය මචං ඔයාලා ඩයමන්ඩ් යන ගන්න පොඩ්ඩක් මතක තියාගන්න මොකද මට ඒක අමතක වෙනවා ඇත්තටම ඒ කියන්නේ මට ගණන් හදා ගන්න අමාරුයි ඉතින් කොල්ල ටික ඒතකම මචං අපේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් එකක් දාමු ෂෙයා පාරක් දාමු අනිවාර්යෙන් ගිනිගින්දරයි ගම්මක් කරලා කොල්ල ටික සපෝට් එකක් දෙමු ඒතකම අපේ FB පැත්තට අනිවාර්යෙන් සෙට් වෙන්න අමතක කරන්න එපා මචං ෆලෝ කරමු නෝ බලමු 112 දෙමු 1යි 2යි 3යි මේකට යන් ඕකොමත තුන්වෙනි එකෙන් පස්සේ මචං දෙන්න පොඩ ඩයමන්ඩ් කනවා ඒක ඔයාලා දන්නවා ඇති බලමු මේකෙන් හම්බෙයිද කියලා මේ ස්පින් එක හම්බෙයිද නැත මචං නැත අපි දාන්න තව 5 ස්පින් එක දෙමු බොයිස් ඉතින් කවුරුහරි අනිවාර්යෙන් ලයික් එකක් දාමු බොයිස් ෆලෝ පාරක් දාමු නැත අමාරු කරන අන්තිම මේ ෆිස්ට් ස්කින් එකයි ඉතුරු එකයි ගන්න පොඩ්ඩක් අමාරු කරන සීන් එකක් කියන්නේ නැත බොයිස් අපි යමු කැරක්ටර් එක මාරු කරමු නිකන් ආතල් එකක් ගන්න මම මෙතන තනි කර මේක දා මේ ඉසුර දාලා තියෙන කිට්ටවා ඉසුරගේ මේ account එක ඉසුරගේ කොල්ල ටික නැත්නම් සමහර අය කමෙන්ට් දාලා දීපන් මේ ඉසුරගේ account එක නේද කියලා ඉතින් නම පේන්නේ නැද්ද මම හැම වීඩියෝ එකම කියනවා මේක බලමු එදා ඔක ප්‍රෑන්ක් එකට දාගත්ත පාරේ කිට්ටෙම්මයි තාම හරි බයිස් බලමු අන්තිම ටික දෙන්න මචං බර ගේමක් අල්ලන්න වෙනවා බලමු නැත මචං ස්කෑනර් එක ගාව නැතුනේ අපි 25න් 4ක් දීලා බලමු මචං ඒතර මේක 99ටම පිරෙනවා ඊට පස්සේ 99ටම පිරුණාට පස්සේ මචං බෑග් එකේ තියෙන ඔක්කොම දාලා කරගමු නැද්ද කියන්නේ නෑ නේ මහත්තයෝ හරි අපි ඊට පස්සේ මෙතනින් අපිට හැබැයි ඔක්කොම දාන්නත් පුළුවන් බං කයිදින් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔක්කොම දාන්න නැතුව එහෙනම් කරන්න සමහර බෙල් අයිකන් channel එකත් subscribe කරන්න අමතක හරි අපි මේ ටික තියමුකෝ මෙයාගේ නැති ගන් බොක්ස් ටික කොහොම තියලා නෑ කියන්නේ ඉතින් පොඩ්ඩයි එනේ ඇත්තේ අපි 31ක් තියෙනවා මචං දීලා බලමු බොයිස් අන ගිනිගින්දරක අපේ හතරවෙනි ටෝකන් එකත් බොයිස් ගැම්මට හම්බ වෙනවා හතරවෙනි ටෝකන් එකත් මෙන්න මේ විදිහට නයිස් මචං ටෝකන් එක හම්බුනේ එල අපි යමු ආපහු මේකත් දාලා බලමු මෙතනින් නැති ටික ඔක්කොම අයින් කරගෙන ඉතුරු ටික අපි ස්පින් එකක් දෙමු
ඉතින් ඔයාලා මේ මෙතන තියෙන ටික wallet එකට ගන්න ඕන නම් claim කරන්න ඕනේ ඔයාලා. ඔයාලා claim කරේ නැත්නම් ඉන්නේ නැහැ boys. හරි අපි මේ ටික මේ අන්තිම ටිකත් කරකලා දාමු. ඉතින් මේ ටික තියන් ඉඳලා වැඩ නැහැ නේ. මං හිතන්නේ ඉතුරුවට නැත්තේ ඔය ඕක විතරයි වෙන්න ඇති. ඒකෙත් ඔය එක වෙන්න නැතුව ඇති. boys හරි අපි අපෝ කරකලා බලමු boys. ඕනේ දැන් අපි token 4ක් තියෙනවා. තව එක token නේ ඕනේ ටකස් ගාලා කරගමු. මොකද මාත් කැමති නෑ වැඩි වෙලාවක් ගන්න. නැත්ත මචං. වෙන character එකට. කොයිදින් like කරන්න Chrono. comment කරන්න share ඔයාලා කැමති කරන්න character එක follow කරන්න සමහර bell icon ඉතින් කොල්ලෝ ටික අනිවාර්යෙන් like එකක් දාන්න මචං. වීඩියෝ එක අනිවාර්යෙන් share පාරක් දාන්න මචං. ඉතින් support එකක් කරන boys. ඒකම subscribe කරමු නැති කොල්ලෝ ටික මචං. මේ වීඩියෝ එකට යටින් ඇති මචං රතු පාටින් subscribe button එක ඒකට එකපාරක් touch එකක් දාමු. ඒකල මචං අනිවාර්යෙන්ම subscribe පාරක් දාන්න මචං. මේ වගේ videos ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් කිනකින්දර වගේ. ඒත් එකම මම වීඩියෝ දැම්මද මන්දා අපි මචං ලංකාවේ subscribe වලින් වැඩිම free fire YouTube වුණා. ඉතින් අපේ channel එකේ ඉතින් ඒක මං හිතන්නේ මම වීඩියෝ එක කිව්වා කියලා මට ඒක මතකයක් නෑ. ඇත්තටම කිව්වා නම් අවුලක් නෑ. ඉතින් දෙපාරක් කිව්වා. ඉතින් ඒක වුණා අපි ඉතින් ගිනිගින්දර වගේ. තව මචං ටිකයි ඉතින් තව පොඩ්ඩයි මචං ගිනිගින්දර ගැම්මක් අල්ලන්න අපිට subscribe 200k වලට. ඉතින් ඒකට අනිවාර්යෙන් කොල්ලන්ගේ support එක ඕන. නැත්ත අපිට අන්තිම token එක ටක් ගාලා දීපන් යකෝ. නැත්ත boys අන්තික දෙන්න තියෙද කියන්නේ කොම්ලෝ. comment කරන්න share කරන්න follow කරන්න අර වයිබන් මම නම් හිතුවේ මහත්තයෝ වැදුනම තමා කියලා. ආඩෝ නැත මචං ඔයාලට මේක එනවද නැති කියලා බලන්න මේ පළවෙනි එක නතර වෙන්නේ අර ටෝකන් එකෙන් නම් විතරයි මචං එන්නේ. නැත්තම් එන්නේ නෑම තමා. නැත මේකෙන් 4ක් දෙමු. මොකද නැත්තම් ආපහු ඔය 4ක් සෙට් වෙනවා. නැත හරිද 4ක් දුන්නා නෑ. තව එකක් දෙන්න ඕන. ඒතර මචං ලේසි බෑග් එකේ ෆුල් වුණ එක මම ඔක්කොම දීලා කරකලා දැම්මේ. අඩෝ අර බලපන් අර ඒ තුනේද මම නවතින්න බා. 30ක් දීලා බලමු. නෑ බොයිස් නෑ. අපි ওই ටික ආපහුම දෙමු. shit නෑ මචං. මෙතන තව ස්පින් 9ක් දෙන්න කි 9ක් දීලා බලමු. නැත්te මචං. follow කරන්න සමහර bell icon channel එකත් මෙතන තව එක ස්පින් එකක් දීලා බලමු. නැත්te මචං මේ ටිකක් දාලා එක ස්පින් එකක් දීලා බලමු. නැත්te එල පිට දෙන්න ක්ලාම දෙන්න මේ ගන්න ආතල් එක ඉතින් ඒක අර එහෙම ආතල්ලා ගන්න ඕන මචං. නැත්තම් ඔයාලට අවුල් වගේ. කොබන් ක්ලා එල වීඩියෝ එක විනාඩි 7ක් කිල්ලා. අපි කරකමු තව කරකමු. බලමු බයිස් මේක ගන්නට සාමාන්‍යයෙන් ඩයමන්ඩ් විතර යන ගාන ඔයාලට නිකන් හිතා ගන්න පුළුවන් නේ. නෑ බයිස්. ඔයි යා ඩ්‍රොප් එකේ වඩ මචං තව පොඩ්ඩයි ඔයි. නැත මචං හම්බයක් නෑ කියන්කෝ. ඔඩේ අන්තිම ටෝකන් එක බොයිස් ඕන. නැති කියන්නේ මේකෙන් එනවා. like කරන්න comment කරන්න share කරන්න follow කරන්න සමහර bell වඩ මචං I don't know හැබැයි ඒක නම් මා චාටරම සීන් එකක් උනේ. ළඟ දෙතුන් පාරම්ම ගියා බං. නෑ බං. එයත් කස්ටම් වලට කොල්ල කතා කරන එකක් සීන් එකක් දැන් ෂහා නෑ මට ඒ මාර්සි. පාඩෝ what මරු හැබැයි. වඩයකෝ මේ තරම් යකෝ. ඔය තරම් හිතට දුක් දෙනවද ඔයාලා? වැඩක් නෑ බං වැඩක් නෑ කියලා අඩෝ. ඔයාලට මේ කලින් කරන්න තියෙන්නේ මේ බොරුව ඩයමන්ඩ් කන්නේ. ටක් ගාලා දෙන්නකෝ අපිට. ආව ගන්න මේ ටිකත් ඔක්කොම දීලා දාමු. හරි බයිස් ගිනිගින්දර වගේ ආවා. ගැම්ම කොන්න මචං අපි ඩබල් ෂොට් ගන්න එක ගත්තා. GG වෙන ගිනිගින්දර මචං අනිවාර්යෙන් ඔන්න මචං ඩබල් ෂොට් ගන්න එක නෙමෙයි අපි ඉස්සලාම යටින් නගමු. මෙතෙන් මේ පැරෂූට් එක තියනවා ඩයල් එක. එතකම මෙතෙන් ස්ටෝන් එකක්. එතකම මෙතෙන් පැරබල් එකට ස්කින් එකක්. එතකම ෆිස්ට් ස්කින් එක බයිස් ඉතින් අන්න එකක් ගත්තා ගින්දර වෙන්න. අපි ඒක දාගමු. එතකම ඔන්න මචං ඩබල් ෂොට් ගන් එක ගැම්මක්.
කොහමද ඒක ඇනිමේෂන් එක. හරි guys අපි යමු පොඩ ට්‍රේනින් එකට කියලා මම ඔයාලට දෙකක් තුනක් ගහලා පෙන්නන්නම් කොහමද සීන් එක කියලා. මේක rate of fire කො මේක rate of fire මචං ඩබල් ඒ කියන්නේ ammo එක සංගාලය කියන්නේ enemy movement එක ගන්න කලින් ගහන්න පුළුවන්. ඒකම reload speed එක අඩු වෙනවා. ඒකම මචං range එක කියන්නේ range කියන්නේ ගන්න පුළුවන් දුර වැඩි වෙනවා. කියන්නේ දුර ප්‍රමාණය වැඩි මචං මේකෙන් ගහන්න පුළුවන්. ඉතින් මේක අවුලක් නෑ ගැම්මක්. ඉතින් අපි මේක ඉදිරියට දාගමු. ඒකම fist skin එක පැත්තට තමයි මචං මෙන්න තියෙනවා fist skin එක ගිනි ගින්දර වගේ. මේ නිල් පාට මේකටම පේන්නේ නැතුව ඇති ඔයාලට. ඒක විනාඩි 10ක් ඉන් තියලා විනාඩි 12න් විතර මම නතර කරන්න. අග්ගාලා. ෆිස්ට් ස්කින් එක අපිට දෙන්න බලන්න. ෆිස්ට් එක බලලයන් ෆිස්ට් එක බලලයන් ඊට පස්සේ මෙහෙම මොකද ලයිව් එකෙන් කරන්න පුළුවන්. ඔන්න බයිස් ෆිස්ට් ස්කින් එක මේක ඔයාලට බලා ගන්න පුළුවන් නිකන් අර පෙති වගේ අර නිකන් අමුතු ලයින් නැති නේද බලමු. ඒක මම ටකස් ගාලා ට්‍රේනින් පැත්තට යන්නම්. යමක්. ඔයාලට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න බයිස් ෆලෝ පාරක් දාන්න. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න තමයි කණ්ඩ වේදික අපේ FB page එකත් අනිවාර්යෙන් ෆලෝ කරලා මචං කොල්ල ටික සෙට් වෙන්න අමතක කරන්න එපා බයිස්. යෝ මේ ෂොට් ගන්න එක බලන්න මේ අමුතු ලයින් නැති අවුලක් නෑ බොයිස් මේක අවුලක් නෑ rate of fire වැඩි ඒක reload speed එක මචං අඩු වෙනවා reload speed අඩු වෙනවා උන්න reload speed එක මචං පොඩ්ඩක් අඩු වෙනවා ඒක නම් ඒක දැනෙන්නේ නැති තරම් හරිද මේක නම් මචං දැනෙන්නේ නැති තරම් ඉතින් ඔය විදිහට තමයි මචං අපි ඩයමන්ඩ් අන්න ඒ ගාන ගියා මචං මේ ස්කින් එක ගන්න. ඉතින් ඔහම තව කරා මචං අද වීඩියෝ එක. ඉතින් කොල්ලට එක වීඩියෝ කරන්න නේද ලයික් එකක් දාන්න බොයිස්. අනිවාර්යෙන් ෆලෝ පාරක් දාලා මචං අපිත් එක්ක සෙට් වෙමු. ඉතින් ගිනි කින්දරගේ කොල්ලට එක අනිවාර්යෙන් ලයික් එකක් දාන්න තමයි කරන්න එපා මචං ස්ට්‍රීම් එකට. ඉතුරුගේ යාළුවෙක්ද බම්මෝ? ඔයාලට ඩෙස්ක්ටොප් ඔඩියෝ එක වැඩි ඇති මචං කන පැලෙන්නේ නැහැ නේද? මම ඒක පොඩ්ඩ අඩු කරන්න. ඉතින් බයිස් ඔය විදිහට තමයි මචං අද වීඩියෝ එකකින් මෙතනින් පස්සේ මචං උට්ටා මේකෙන් ගහන සීන් ටිකක් යන්නේ. ඒක නිසා මෙතනින් එහාට බලන්න ඕනෙත් නැහැ ඉතින්. මොකද මෙතනින් එහාට මචං යන්නේ පොඩ්ඩක් මේක පොඩ්ඩක් හොඳට බලන්න සීන් යන්නේ. ඔලු ඉතින් කොල්ලෝ ටික මචං ලයික් එකක් දාන්න බයිස්. ඉතින් මේක තමයි මචං අලුතෙන් අපිට ඩබල් ෂොට් ගන්න කිව්ව ඔයාලටත් කැමති අයට කැමති අයට ගන්න පුළුවන් බයිස්. ඉතින් ගිනි ගින්දර වගේ ඉතින් අවුලක් නැහැ මචං ෂොට් ගන්න එක. ඉතින් මේක ඇකියුරසි වලට මොකුත් වෙලත් නැහැ. ඒක නිසා පොඩ්ඩක් වාසි. මොකද කලින් අර තියෙන ඩබල් ෂොට් එක මචං කියන්නේ දම් පාට එක මචං ඇකියුරසි වලට කේස් වල දන්නවනේ. ඇකියුරසි එකේ බහැලා මන්දර මට මතක විදිහින් තියෙන්නේ ඒක ඇකියුරසි බහැලා වෙන්න ඕනේ. ඉතින් මේකේ මචං එහෙම ඇකියුරසි බැහැල්ලක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි මචං ෂොට් ගන්න එක තියෙන. ඉතින් මේක rate of fire double එතකම range එක තියෙනවා මචං. range එක කියන්නේ ඒ තරම් කියන්නේ range කියන්නේ මචං මේක ගහන්න බෑ AR වගේ. නිකන් අර අනිත් double shot වලට සාපේක්ෂව මචං මේකේ වදින මේක කියන්නේ දුර වැඩි. ඉතින් ඔයාලා ටික ලයික් එකක් දාන්න මචං. අනිවාර්යෙන් මචං ෆලෝ පාරක් දාන්න FB page එකත් එක්ක. ඉතින් එහෙනම් බයිස් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු බයිස්. එහෙනම් හැමෝටම සුබ දවසක් ආදරේ මචං. මෙච්චරලා වීඩියෝ එක බලපුවාලා සෙට් එක කරව අම්බෝ එක. එහෙනම් කොල්ලෝ අපි ගියා හැමෝටම